අපි ඇවිල්ලා ඉන්නේ දකුණු ආසියාවේ ලොකුම ඩොග් ෆෙස්ටිවල් එකට. ඒක 2025 තමයි තියන්න තිබ්බේ. එක හේතු නිසා ඒක කල් ගියා. ඔන්න අද තමයි දවස අපි ගොඩක් කල් බලාගෙන ඉඳලා අද තමයි දවස. අර මහදේවි පාක් එකේ තමයි තියෙන්නේ. අද තමයි පළවෙනි දවස. තව පොඩි වෙලාවකින් ඩොග් ෆෙස්ටිවල් එක පටන් ගන්නවා. අපි ඇතුළට ගිහින් බලමු මොන වගේ බව්වද අද ඇවිල්ලා ඉන්නේ. මොන වගේ ඉවෙන්ට් ද තියෙන්නේ ඒගොල්ලන්ට. ඒ වගේම ඒගොල්ලොත් එක්ක කතා කරලා බලමු. අපි ඇතුළට ගිහලා බලමු. අර පොඩි කෙනෙක් ඉන්නවා කියලා බලන්න. බාහිර කතා කරලා. Charge of the policy decision making and legislative process. It is a one that the rights of animals, the welfare of animals. Oh no, Shuddha Manika koeda ave. Koeda ave Shuddha We all Manika. know that there is a continuous conflict that exists between her that my attention and the attention of all the legislators in the legislature. හුරතල් බලන්න පුළුවන්. බව්ව ගොඩක් ඉන්නවා. එක බ්‍රීඩ් වල බව්වෝ ඉන්නවා. අපි හිතුවේ නැහැ මෙච්චර බව්ව ගොඩක් ඉඳී කියලා. මේ වගේ ඩොග් ෆෙස්ටිවල් සංවිධානය කරන අයටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ ඉවෙන්ට් වලින් ගොඩාක් බව්ව එක තැනකින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් තව එක්කෙනෙක් ඉන්නවා. එයා ටිකක් බිසි. එයාත් එක්ක ගොඩක් අය ෆොටෝ ගන්නවා. හරිම හුරතල් එයා. හරිම හුරතල් එයා කියන විදිහට ඉන්නවා ෆොටෝ ගන්න. ඉතින් එයාව පොඩ්ඩක් හුරතල් කරන්න තමයි බලාගෙන ඉන්නේ. ඉතින් එයා ගොඩක් ෆොටෝ ජෙනික් එක්කෙනෙක් ඇත්තරම අපි බලමු එයාත් එක්ක කතා කරලා. දැක්කම යනවා. අර බා යාර දැන් එන්න ඒකනේ සිම්බා චූටි මල්ලිලට බය කරන්නේ ඒක එහෙමනේ අද අපි කෙනෙක් ආව ඇඟට පැන්න ඕක තලුන්නේ අර කහන්න මල්ලිලව බය කරන්නේ එන්න දඟයියා පහයි එයා ගෑනු ළමයින්ට ගෑනු ළමයින්ට හරිම හුරතල් එයා සිම්බා ඒත් එක්ක ඔබට වදන් කරන්න ඕනේ අද දවසේ අපි සූදානම් කරලා තිබෙනවා රෆල් බොක්ස් කමර්ෂල් ගේම් ෆොටෝ බුක් පේන්ටිං යන්න මොකක්ද ඉවක් ඇවිල්ලා එයා හරිම දඟයි ස්පෙෂල් ෂෝ වගේ ඔබට මතක ඇති අපි 2024 වර්ෂයේදී ශ්‍රී ලංකා ඩොග් ෆෙස්ටිවල් 2024 එක ඔබට හඳුන්වා දුන්නා අරයා නිදිද ඒ වගේ ඉන්නවද දොයි මතයිද දොයි මතයිද කොහෙද ආවේ කොහෙද ආවේ ඔන්නේ අයියලා ගොඩක් ඉන්නව නේද අයියලා අක්කලා ගොඩයි ඔය ශ්‍රී ලංකා ඩොග් ෆෙස්ටිවල් කියන්නේ ආදරය ශ්‍රී ලංකාවේ පුරන්තරේ වගේම රොයල් කැනින් අපේ ප්‍රධාන අනුග්‍රාහක ડોક્ટર වාසලගේ මැතිතුමාණන් ඔබට අපි 2025 ඔබට නව වූ අත්දැකීම් බය වෙන්න අරයා කතා අරයා ලස්සන මාලයක් දාලා දකුණු ආසියාවේ විශාල ඩොග් ෆෙස්ටිවල් එක ශ්‍රී ලංකාවේ එකම ඩොග් ෆෙස්ටිවල් එක අපි අද දිනේදී දේවියන් විහාර මාර්ගයේ ඔබගේ විවෘත කරලා යාර දඟලනවා අපි ශ්‍රී ලංකන් ඩොග් ෆෙස්ටිවල් How old is she? How old? ඉන්න ඔබට පුළුවන් අද හවස 6 වෙනිදා ඔබේ සුරතලායේ මේ අවස්ථාවේ සහභාගී වෙන්න මෙච්චරයි නේ අවුරුදු 10ක්
කෙනෙක් කන්නේ. ආයි අර දෙදු ගන්න. හලි. දෙන්න. ඔව්. ලස්සන මාලයක් දාලා. බලන්න එපා යන්නේ මියාගේ හැට. බයි. ආයි යන්නේ මේව දාලා. හලෝ කොහොමද? කොහෙද යන්නේ? එන්න. එයාටත් මාලයක් දාලා. නම මොකද්ද? බම්බි. කොහෙද යන්නේ? බම්බි. කොහෙද යන්නේ? බම්බි පැටිය කොහෙද යන්නේ? මේ වානුමි. අර යානේ. ඔව් අනේ. බරයිද? ඔව් ටිකක් බරයි. ඒ බ්‍රීඩ් එකේ හැටිනේ. මේ කපලද? ඊට වඩා නෑ එයා යන්න එයා ඇඳගෙන යනවා අර. අදදී අපිට එක්ක අතර බැලගෙන ඉන්නවා ප්‍රථම. ඉතින් ඒ නිසා මේ කර්තව්‍යයේ අසත්පුරුෂ වචනයක් ගත්තේ නැත්නම් කිලෙන් ලෝක අයිතිකාරයෙක් නැති අර වගේ බව්වොත් ඉන්නවා. ඉතින් අපි හැමෝටම බ්‍රීඩ් එක අනුව නැතුව හැමෝටම අපි ආදරය කරන්න ඕනේ එක වගේ. ඉතින් එයාලා දැක්කම පොඩ්ඩක් දුක හිතුණා. ඒත් ඉතින් අපිට හුරතල් කරන්න යන්න බෑ මේ ස්ට්‍රීට් ඩොග්ලා නිසා. ඒත් ඉතින් අපි ආදරය දක්වන්න ඕනේ බ්‍රීඩ් එක අනුව නෙවෙයි. හැම බව්වෙකුටම එක වගේ ආදරය කරන්න පුළුවන් හිතක් තියෙනවා නම් ගොඩක් හොඳයි. දැන් එන ගමන් ෆෙස්ටිවල් එකට අපි කතා කරමු එන්නත් කලින් ගිහිල්ලා පොඩක්. හැබැයි ඒගොල්ලෝ ටිකක් සැර පාට බොක්ස් කෙනෙක් ඉන්නවා පේනවා. සැරයි දහල් බං. මෙයා අල්ලක්. නෑ ඩොගමන්ල. බොක්ස් හරි ඉස්සරහින් ඉන්න කෙනා. අරයා. ඔව්. ෆැමිලි එකක්ද? නම සෙට් එක ෆැමිලි එකක්ද? මෙයා ලියෝ. කොහෙද යන්නේ ලියෝ? මරුවනේ යා. සැර නෑනේ. නෑ. ලියෝ කොහෙද යන්නේ? බෝයි කෙනෙක් නේද? යාළුවෝ බලන්න ආවද? ආරයා ගර්ල් නේ. යාළුවෝ බලන්න ආවද ලියෝ? කොහෙද යන්නේ ඔයා ලස්සන මාලයක් දාලා. ලස්සන මාලයක් දාලා. මෙයා සැර නෑ. ලියෝ. හලෝ. අඩේ මරුනේ යාලා. මෙයාලා සැර જાතිය නෙමෙයිද? ඒ කියන්නේ අපි හදන විදියට තමයි. හදන විදියට තමයිනේ. මේ හතර දෙනාම එක කූඩුව දාපුවා සැර වෙනවා. කූඩුවේ දාපුවම ඉතින් කූඩුවේ දාලා මිනිස්සුන්ට අත ගන්න නොදී හදපුවම සැරයි. සැරයිනේ. ඒ වෙලේ හතරම ගාලා. කැමරා එකක් තියෙනවා. චල්ලා නැතිද? ටයිගර්. ටයිගර්. යාන එනවා. අතෙල්ලන්න මම. ආයි කොහොමද? ඕන්නේ. අඳුරනවද අනේ? අඳුරනවද? ඔයා අඳුරනවද? මූඩල්ලෝ කන්න හදන්නේ. ෆෝන් එකයි. එහෙමයිනේ. ඔයා අඳුරනවද? ඕන්නේ අඳුරනවද? කොයිද ආවේ අනේ? යාළුවෝ බලන්න ආවද? අනේ යාළුවෝ බලන්න ආවද? ඔයාලා කොහෙද වන්නේ? එක සෙට් එක උදේ ඉඳන්නේ උදේ වෙන්නේ නැතිනේ. මෙයා මෙහෙම හිටියට මෙයා චැම්පියන් කෙනෙක්ලු. අපි අහලා බලමු මෙයාගේ විස්තර. මෙයා දැන් ඩොග් ෂෝ වලට ගිහලා මෙයා ලංකාවේ බෙස්ට් SL බෝනින් ෂෝ දිනලා තියෙනවා. ඒ නිසා මෙයාට SL මේ බෙස්ට් SL චැම්පියන් කෙනෙක් විදිහට මෙයාට පළතුන හම්බෙලා තියෙනවා නේද? අදත් දිනන්න හොඳේ. අද තමයි ඉවෙන්ට් තියෙනවනේ. ඔව්. මෙයා තමයි ඡන්දය. අදත් දිනන්න. අදත් දිනන්න හොඳේ. යන්න. අදත් දිනන්න. අපිට ඉතින් චැම්පියන් කෙනෙකුත් හම්බුණා. කලින් පාර චැම්පියන් අපි විශ් කරමු එයාට මේ පාරත් දිනන්න කියලා.
මට නගින. ඔයා මාව දන්නවද? අර. ඔයා මාව දන්නවද? ඔයා මාව දන්නවද? ඔයා මාව දන්නවද? හලි ආදරේ. රොට් පායලා ගෙනද? නම මොකද්ද? නෑනේ. ආ ඇලන්. බිල් බුදුගේ වඩා ගන්නද? අර එයා ඉන්නේ. හරි. දැන් ලෙව කාලවද ලෙව කයි. හරි. ෆෝන් එක. එලීනා. අපිට හම්බුණා එලීනව. මේ ඉන්නේ. එයා හරිම සොෆ්ට්. සුවඳයි ඒගොල්ලෝ ළඟ. හරිම සොෆ්ට්. චූටි කොණ්ඩ දෙකක් බැඳලා ඉන්නවා මේ. ඔයා වැටෙයි. එලීනා. මාලයක් දාලා. අනේ මාලේ ලස්සන බලන්නකෝ. ගොඩාක් වෙලා බව්වොත් එක්ක ගොඩාක් ලොකු කාලයක් ගත කරා. දැන් නම් මහන්සියත් එක්ක දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. ඇත්තට මේ ඩොග් ෆෙස්ටිවල් එක උදේ 9 ඉඳන් රෑ 11 වෙනකම් 24 25 දවස් දෙකේම තියෙනවා. අපි දෙක විතර වෙනකම් ඉඳලා දැන් යන්න තමයි හදන්නේ. අපි ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඔක්කොම බව්වෝ හුරතල් කරා. හුරතල් කරන්න අපිට ලැබුණා. ඉතින් අපි ওই විදිහට තමයි බව්වොත් එක්ක අද දවස ගත කරේ. අපි එහෙනම් ගිහිල්ලා ඉන්න ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.